හිතන්නකෝ වීඩියෝ ගේම් එකක ඔයාලට ලෙවල් දෙකක් තියෙනවා. normal mode එකයි beast mode එක. dodge challenge hellcat එකේ ඒ beast mode එක unlock කරන්නේ රතු පාටේ යතුරකින්. මදු මාලකෝ ඉල්ලපු dodge hellcat එකයි ඒ යතුරු දෙකේ රහස ගැනයි අද කතාව. dodge hellcat එක factory එකෙන් එන්නේ යතුරු දෙකක් එක්ක. කළු පාටේ යතුරයි රතු පාටේ යතුරයි. ඔයා කළු යතුර පාවිච්චි කරොත් කායකේ supercharge V8 engine එකෙන් ඔයාලට ලැබෙන්නේ horsepower 500යි. ඒකත් GTR එකකට කිට්ටු ගාණක්. ඒත් හැබැයි ඔයා රතු යතුර දාලා කායක start කළොත් එතකොට තමයි horsepower 707ක hellcat එළියට එන්නේ. ඉතින් ඇයි මේ වගේ පිස්සු වැඩක් කරේ? මොකද European supercars හදන්නේ කොහොමද කෝණයක වේගින් යන්නේ කියලා හිතලා. හැබැයි hellcat එක හදලා තියෙන්නේ කොහොමද මගේ ඉස්සරහ තියෙන පාරයි ටයර් දෙකයි අහසයි තුනම එකපාර ගිනි තියන්නේ කියලා හිතලා. ඒ තමයි American muscle cars. ඒකේ philosophy එකේ engineering නෙමෙයි. ඒක තමයි brute force එක. මේ අක්ෂයාගේ බලය විතර නෙමෙයි. එයාගේ කෑ ගැහිලා හරිම භයානකයි. accelerator එක පාගපු ගමන් supercharge එකෙන් එන කෑ ගැහිලා හරියට නිකන් අපායෙන් එන siren සද්දයක් වගේ. ඒක තමයි hellcat එකේ signature එක. ඒ සද්දෙට තමයි ගොඩක් අය පිස්සු වැටෙන්නේ. ඉතින් Dodge Hellcat කියන්නේ European supercars වල තියෙන සංකීර්ණ technology එකට American brute force එකෙන් කියන්නේ අමු බලෙන් උත්තර දීපු modern muscle car ලෝකේ ඉන්න බය වෙන්නම ඕන යක්ෂයෙක්. ඔයාලට Hellcat එකක් තිබුණොත් ඔයා හැමදාම පාවිච්චි කරන්නේ කළු යතුරද නැත්නම් රතු යතුරද? ඉතින් ඒ ඔයාගේ යක්ෂ දිනේ කමෙන්ට් එකකින් කියන්න. වාහන ලෝකේ මේ වගේ යක්කු ගැන තව දැනගන්න අපේ page එක follow කරන්න.